මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන විට ඔහුගේ උපජනාධිපති ධූරය දරූ පුද්ගලයාව අල්ලස් කොමිසම මගින් ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට මූලික හේතුව තමයි ඔහු රුපියල් 2 කෝටි 80 ලක්ෂයක පමණ දේපලක් අයුතු ලෙස ඉපයීම. ඉතින් දැන් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කවුද මේ මහින්ද රාජපක්ෂගේ උපජනාධිපති කියලා. ඒ වෙන කිසිවෙක් නෙමේ ලුතිනන්ට් කර්නල් නෙවිල් වන්නිආරච්චි. ඉතින් මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා. තවත් විදියකින් ප්‍රකාශ කරොත් මහින්ද රාජපක්ෂ ගමන් බිමන් යන විට අර ඔහුගේ එක් පැත්තකින් සිට ඔහුව වත්තම් කරගෙන යන ප්‍රධාන ඔහුගේ ළඟින්ම සිටින පුද්ගලයා තමයි මේ ලුතිනන්ට් කර්නල් නෙවිල් වන්නිආරච්චි කියන්නේ. ඉතින් මෙන්න මේ පුද්ගලයාව තමයි ඊයේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව මගින් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඉතින් එක පැත්තකින් ඔබට මතුවෙන්න පුළුවන් යම් ප්‍රශ්නයක් මෙන්න මේ පුද්ගලයා කොහොමද මහින්ද රාජපක්ෂගේ උපජනාධිපතිවරයා වශයෙන් හඳුන්වන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන විට ඒ වගේම අගමැති ධූරය දරන විට මෙන්න මේ කාල පරිච්ඡේදය තුල ලුතිනන්ට් කර්නල් නෙවිල් වන්නිආරච්චි කියන්නේ ඔහුගේ ළඟින්ම ඊටමත් කිට්ටුවෙන් වැජබුණු උපජනාධිපති වගේ හැසුරුණු පුද්ගලයෙක් තමයි මේ නෙවිල් වන්නිආරච්චි කියන්නේ. මොකද විවිධ ව්‍යාපාරිකයන්ට ප්‍රභූවරුන්ට පමණක් නොවේ ආණ්ඩුවේම මේ කියන්නේ මහින්ද රාජපක්ෂගේම ආණ්ඩුවේ මැති ඇමති වරුන්ට පවා මේ මහින්දව පුද්ගලිකව හම්බ වීමට අවශ්‍යතාවයක් මතු වුණොත් ඒ බව දැන්විය යුතු ප්‍රධාන පුද්ගලයා කවුද? මේ කියන නෙවිල් වන්නිආරච්චි. මොකද ඔහුගේ අනුමැතිය, ඔහුගේ අවසරය, ඒ වගේම ඔහුගේ මැදිහත් වීම නැතුව මේ මහින්ද රාජපක්ෂව කිසිවෙකුටත් පුද්ගලිකව හමු වීමටවත් නොහැකි තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් ඒ කාල පරිච්ඡේදය තුල. ඉතින් එහෙම බලන විට එක් පැත්තකින් මේ මහින්ද රාජපක්ෂගේ උපජනාධිපති වගේ තමයි මේ කියන නෙවිල් වන්නිආරච්චි කටයුතු කරේ. ඉතින් එතරම්ම බල සම්පන්න චරිතයක් තමයි නෙවිල් වන්නිආරච්චි කියන්නේ. ඉතින් මෙන්න මේ පුද්ගලයාව තමයි ඊයේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඉතින් ඔහු අල්ලස් කොමිසම අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දැන් මෙහෙම බලන විට මේ මහින්ද හරියට මේක බැලුවොත් මේ මහින්ද රාජපක්ෂව හිරේ විලංගුවේ දැම්මා වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වෙලා තිබෙන්නේ. මොකද ඊතරම්ම ප්‍රබල කරුණක් ලෙස තමයි අපිට මේ සඳහන් කිරීමේ හැකියාව ලැබෙන්නේ. මොකද මහින්ද රාජපක්ෂ ළඟින් හිටපු මහින්ද රාජපක්ෂගේ දෙවිනි රජුරුව වශයෙන් හිටපු මේ පුද්ගලයාව මේ විදියට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මහින්ද රාජපක්ෂගේ ශරීර සෞඛ්‍යයටත් එතාමත් අහිතකර තත්ත්වයක් තමයි මේ තුලින් අපිට පෙන්눔 කිරෙන්නේ. අනිත් පැත්තෙන් බැලුවොත් මේ නෙවිල් වන්නිආරච්චි කියන්නේ තමන්ගේ ඉසට උඩින් මැස්සෙකුටවත් යා නොහැකි තත්ත්වයක තමයි ඔහු කටයුතු කරේ. ඉතින් එතරම්ම ප්‍රබල චරිතයක් මේ මහින්ද ළඟ සිටපු. ඉතින් එහෙම බලනකොට නෙවිල් වන්නිආරච්චි ඉතින් මේ විදියට අත්අඩංගුවට පත් වෙලා අත් දෙකට මාංචු දමාගෙන අර නිල් පාට බස් එකේ වැලිකඩ යන විට මොන වගේ දෙයක් ඔහුට වගේම මහින්ද රාජපක්ෂට ඇති වෙන්න ඇද්ද කියන එකත් මෙහිදී අපගේ සඳහන් කිරීමට කැමැති. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ මහින්දට සිරන්ති රාජපක්ෂට වඩා ඊටමත් විශ්වාසවන්ත කිට්ටුවන්තම සගයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා තමයි මහින්දගේ මේ කියන නෙවිල් වන්නිආරච්චි කියන්නේ. ඉතින් ඔහුව රිමාන්ඩ් කිරීම මහින්ද රාජපක්ෂගේ හෘද ස්පන්දනය පවා වැඩි වීමට හේතුවක් වන්නට පුළුවන්. ඉතින් එහෙම බලන විට මේ අය මේ පහුගිය කාල වකවානුව තුල ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරනකොට රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පැවති වකවානුව තුල මේ Tamanට ඕන සෙල්ලම් දමමින් තමයි වැඩ කටයුතු සිද්ධ කළේ. නීති විරෝධී වැඩ කරේ, අයුතු දේපල ඉපයුවේ. නමුත් ඒ වලට සියල්ල ඒගොල්ලෝ හිතුවේ නෑ කවදා හෝ මේ Tamanට විරුද්ධව මේ Taman විසින් සිද්ධ කරන ලද ක්‍රියාවන්ට විරුද්ධව කවදා හෝ නීතිය ඉෂ්ට වෙයි කියලා ඔහු හිතුවේ නෑ. ඔහු හැමදාම හිතුවේ ඔවුන් Taman තමයි මේ ලංකාවේ රජුරුව, Tamanට තමයි සදාකාලික මෙහි අයිතිය තියෙන්නේ, Taman තමයි මේ සදාත්මික මෙහි දේශපාලනය කරන්නේ, Taman තමයි රටේ ජනාධිපති අගමැති ආණ්ඩු කරන්නේ. මෙන්න මේ වගේ මානසිකත්වයකින් තමයි
මේ කියන රාජපක්ෂලා ඇතුළු ඔවුන් වටා පෙළ ගැසී සිටින මේ අය හිතාගෙන සිටි. නමුත් ඒ தත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම නොපිට පෙරලිලා තිබෙනවා. ඉතින් එවැනි පරිසරයක් තුල තමයි අර Taman පහුගිය වකවානුව තුල දේශපාලන බලය උපයෝගී කරගෙන අයුතු ලෙස උපයන ලද ධනයට දැන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිනවා. මේ කෝටි ගණන් උපවූ දේපල සම්බන්ධයෙන් දැන් අල්ලස් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය විවිධ ආකාරයේ පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. ඉතින් ඒ පරීක්ෂණ වල ගොදුරක් බවට මේ වන විට නෙවිල් වන්නිආරච්චි පත් වී තිබෙනවා. මොකද මේ අනුර කුමාර දිසානායක ආණ්ඩුව බලයට පත් වෙලා මාසයක් වැනි කෙටි කාලයක් තුලත් මේ පුද්ගලයාට රහස් පොලිසියට පැමිණ ලෙස අවස්ථා කිහිපයකදීම දැන්වීමක් කරා. මොකද වත්කම් විමර්ශන අංශයෙන් මේ පුද්ගලයා සම්බන්ධයෙන් තිබෙන වත්කම් බැරකම් පිළිබඳව විමර්ශනයක් කරනවා. අන්න ඒකට කට උත්තර ලබා ගන්න, තොරතුරු ලබා ගන්න තමයි රහස් පොලිසිය දැන්වීම කරේ. නමුත් ඒ කිසිදු දෙයකටම පැමිණියක් නැහැ. ඒ තරම් බල සම්පන්න විදියට තමයි ඒගොල්ලෝ චණ්ඩිපාඩ් දමාගෙන දේශපාලන බලයෙන් ඔළුව උදුමගෙන කටයුතු කරනු ලැබුවේ. නමුත් අපි දැක්කා නමුත් ඒ කොයි දේවක් කරත් මේ ආණ්ඩුව තුලින් ඒ අයට ගැලවීමක් නැහැ. ඒගොල්ලෝ අය කළා තිබෙන අපරාධ වලට, නීති විරෝධී වැඩවලට දඬුවම් ලැබීමේ, පරීක්ෂණ පැවැත්වීමේ කාල වකවානුවක් තමයි දැන් උදා වී තිබෙන්නේ. ඉතින් අන්න ඒ අනුව පසුගිය දෙසැම්බර් 2024 දෙසැම්බර් මාස 17 වෙනිදා මේ කියන නෙවිල් වන්නිආරච්චිව ඵලයෙන්ම රහස් පොලිසියේ වත්කම් විමර්ශනාංශයට කැඳවා ඔහු පිළිබඳ ප්‍රශ්න කරා. ඔහුට ඇති දේපල වත්කම් පිළිබඳව ප්‍රශ්න කරා. ඉතින් ඒකෙන්ම පේනවා මේ අය සම්බන්ධයෙන් දැන් අනුගමනය කරන්නේ කුමක්ද කියන එක ආණ්ඩුව. ඉතින් මෙන්න මේ නෙවිල් වන්නිආරච්චිට මේ ආකාරයට අයුතු ලෙස උපයන ලද ධනය මේ වස්තුව රැස් කර ගැනීම සම්බන්ධයෙන් නඩු 5ක් පමණ මේ වන විට අධිකරණයේ විභාගයට ලක් වෙමින් තිබෙනවා. ඉතින් එවැනි පසුබිමක් තුල මේ 2010 සිට 2015 දක්වා ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන වකවානුව තුල මෙන්න මේ පුද්ගලයා විශාල වශයෙන් දේපල රැස් කරලා තිබෙනවා. මිල මුදල් රැස් කරලා තිබෙනවා. ඉතින් ඒවා පිළිබඳව සාමාන්‍යයෙන් ඔහු යුද හමුදා නිලධාරියෙක් එක් පැත්තකින්. එතකොට රජයේ නිලධාරියෙක් අනිත් පැත්තෙන් බලනකොට. එතකොට සාමාන්‍යයෙන් වසරින් වසර Taman සතු වත්කම් පිළිබඳව අල්ලස් කොමිසමට ලිඛිතව ඒවා දැනුම් දීමක් කළ යුතුයි. නමුත් මේ නෙවිල් වන්නිආරච්චිගේ දේශපාලන බලය කොයිතරම් ඉහළ තත්ත්වයක ඒ වකවානුව තුල තිබුණාද කියලා තිබුණොත් මේ 2010 2015 වකවානුව තුල කිසිදු වත්කම් ලේඛනයක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරලා නැහැ. ඉතින් අන්න ඒ තරම් දඩබ්බර විදියට තමයි මේ පුද්ගලයා කටයුතු කරලා තිබෙන්නේ. අන්න එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අල්ලස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කරා. අන්නේ පරීක්ෂණයට අදාළව කට උත්තර ලබා ගැනීම සඳහා පසුගිය දිනවල අවස්ථා කිහිපයකටම ඔහුට දැනුම් දී කළ තියෙනවා පැමිණෙන ලෙස. ඒ පැමිණිලත් නැහැ. ඔන්න බලන්න විපක්ෂයට ගිහිල්ලා තමන්ගේ දේශපාලන ආණ්ඩුව බලයෙන් පහවිලා ගිහිල්ලා තිබෙත් අලුත් ආණ්ඩුවක් බලයට පත් වෙලා තිබෙත් ඒ නීතිමය ස්ථානයකින් යම්කිසි පුද්ගලයෙකුට කැඳවීමක් පැමිණියට පසු ඒ ස්ථානයට යන්න ඕනේ. නමුත් මේ නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමට කැඳවීම ලැබී තිබුණත් ගිහින් තිබුණේ නැහැ. ඉතින් එවැනි පසුබිමක් තුළ තමයි තියෙන්නේ. කෙසේ ඔහු ඊයේ තවත් දැනුම් දීමකට අනුව අල්ලස් කොමිසමට ඔහුට යන්න සිද්ධ වුණා. අන්නේ ගිය අවස්ථාවේ තමයි මේ ආකාරයට ඔහුව ඊයේ අත්අඩංගුවට ගෙනලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළා. ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවරගෙන තිබෙන්නේ. ඉතින් මේක සුවිශේෂිතම සිදුවීමක්. මොකද මේ පුද්ගලයාට වඩා මේ පුද්ගලයා සහ මහින්ද රාජපක්ෂ අතර තිබුණු සබන්තාවය වගේම මේගොල්ලෝ සිටුමු පරිසරයත් එක්ක බලනකොට මෙවැනි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මහින්ද රාජපක්ෂටවත් වක්‍රව එල්ල කළ කණේ පහරක් වගේ ලෙස තමයි අපිට නම් සඳහන් කිරීමට හැකියාව ඇත්තේ. ඉතින් මේ වෙනකොට හෙළිවී දරවුවේ ඇති මෙන්න මේ අදාළ පරීක්ෂණයට අනුව මේ පුද්ගලයා සතුව මේ තිස්ස මහාරාමයේ තිබෙනවලු පර්චස් 44ක සුපිරි හෝටලයක් තිබෙනවලු. ඒ වගේම මේ කෝට්ටේ මාදිවල ප්‍රදේශයේ රුපියල් කෝටි 4ක් පමණ වටිනා නිවසක් තිබෙනවලු. ඒ වගේම මහරගම නාවින්න ප්‍රදේශයේ රුපියල් 1 කෝටි 25 ලක්ෂයක් වටිනා තවක් නිවසක් තිබෙනවලු. ඒ වගේම වලස්මුල්ල ප්‍රදේශයේ අක්කර 3ක පමණ භූමි භාගයක සුවිසල් ඉන්ධන පිරුම් හලක් ඉදි කරමින් තිබෙනවලු. ඒ විතරක් නෙමේ බෙලියත්ත වීරකැටිය ප්‍රදේශයේ කඩ සාප්පු රාශියක
අයිතිකරුවෙක් බවට මේ කියන නෙවිල් වන්‍යාරච්චි පත් වී තිබෙනවා. ඒ විතරක් නෙමේ මේ පුද්ගලයාට අධිවේගී මාර්ගයේ දුවන බස් රථ 7ක්, ට්‍රැක්ටර් 5ක්, මෝටර රථ සුපිරි මෝටර රථ 2ක් ඇතුළු තවත් වාහන රාශියක් ඔහු සතුව තිබෙනවා. ඉතින් සමහර දේවල් මේ පුද්ගලයාගේ නමින් තියෙනා වගේම සමහර දේපල සහ තිබෙන්නේ මේ පුද්ගලයාගේ හිතවතුන්ගේ නමින් කියන එකක් තමයි දැනට ලැබී ඇති තොරතුරු වලින් කියවෙන්නේ. ඒ විතරක් නෙමෙයි සමහර බැංකු ගිණුම් පවා මේ පුද්ගලයාගේ මුදල් වෙන ඈන්ගේ නමින් වලින් බැංකු වල තැන්පත් කර ඇති බවකුත් දැනගන්නට තිබෙනවා. ඒ වගේම තමයි අර බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල කටයුතු කරන විට අර මගනැගුම ව්‍යාපෘතිය අන්නේ මගනැගුම ව්‍යාපෘතියේ කොන්තරත් අරගෙන ඒ වලට වාහන පවා දාලා තිබෙන්නේ කවුද? මෙන්න මේ කියන නෙවිල් වන්‍යාරච්චි. ඉතින් බලන්න යුද හමුදාවේ ලුතුනෙන් කර්නල් වරයෙකුට මේ තරම් අති බල සම්පන්න දීපලක් ඒකන මිල මුදල් කොහෙන්ද ලැබුණේ? ඒතනින්ම පැහැදිලිව පෙන්눔 කරන දෙයක් තමයි මහින්ද රාජපක්ෂගේ දේශපාලනය අවභාවිතා කරමින් එහෙම නැත්නම් ඒ දේශපාලන හයිකාරකම අතටගෙන මේගොල්ලෝ අයුතු ලෙස මුදල් උපයා ඇති බවක් තමයි මේ තුලින් අපිටම පැහැදිලිවම පෙන්눔 කෙරෙන්නේ. ඒ විතරක් නෙමේ මේ ලුතිනන් කර්නල් නෙවිල් වන්‍යාරච්චි, ඒ වගේම මේජර් තිස්ස විමලසේන, ඒ වගේම මේජර් ජෙනරාල් දමිත් රණසිංහ මෙන්න මේ අයත් අතරත් මේගොල්ලෝ බොහොම කිට්ටුවන්ත පුද්ගලයෝ. එක කල්ලියේ කණ්ඩායම්. දැන් මෙන්න මේ තුන්දෙනා සතුව විවිධ වාණිජ හා රාජ්‍ය මුදල් වල බැංකු ගිණුම් 79ක් තිබෙන බවටත් දැන් යම් යම් කරුණු කාරණා මතුවෙමින් තිබෙනවා. ඉතින් ඔබ බලන්න පොඩ්ඩක් කල්පනා කරලා බැංකු මේ වගේ වාණිජ බැංකු, පුජ්‍යලික බැංකු, රාජ්‍ය බැංකු වල ගිණුම් 79ක් පමණ තිබෙනවාම කියන්නේ ඒ තුල මොන තරම් මුදල් ධනස්කරයක් තිබෙනවද කියලා ඔබට මේ තුලින් පෙන්눔 කරනවා ඇති. ඒ විතරක් නෙමෙයි. දැන් මේ නෙවිල් වන්‍යාරච්චි සතුව පල්ලේකැලේ ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 45ක නිවසක් තිබෙනවලු. ඒ වගේම දෙමටගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 16 මාරක නිවසක් තිබෙනවලු. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ පුද්ගලයා මේ අධිවේගී මාර්ගයේ සුපිරි බස් රථ කිහිපයක්ම ධාවනය කරනවා. ඉතින් ඒවා බලපත්‍ර අරගෙන තිබෙන්නේ මේ අයුතු දේශපාලන බල මැදිහත් වීම මත තමයි තිබෙන්නේ. මොකද අපි දන්නවා මේ අධිවේගී මාර්ගවල බලපත්‍ර ලබා ගැනීමේදී එහෙම නැත්නම් බලපත්‍ර දීමේදී ඒ නිශ්චිත අය කළ යුතු මුදලක් තිබෙනවා. ඒකට අඩුවෙන් අය කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේ නෙවිල් වන්‍යාරච්චි අර තමන්ගේ දේශපාලන බලය සහ ශක්තිය උපයෝගී කරගෙන මේ ජාතික ගමන කොමිෂන් සභාව හරහා මේ බලපත්‍ර ලබාගෙන තිබෙන්නේ අර નિયમિત මිලට වඩා විශාල වශයෙන් අඩුවෙන් කියන එක තමයි මේ වන විට කරුණු කාරණා අනාවරණය. දැන් ඒ තුලිනුත් ඔහු රජයට එව නැත්නම් ජාතික ගමන කොමිෂන් සභාවට අති විශාල අලාභයක් පාඩුවක් සිද්ධ කර ඇති බවට කරුණු කාරණා ඉස්මතු වෙනවා. ඉතින් මෙන්න මේ ජාතික ගමන කොමිෂන් සභාවේ තත්ත්ව අධ්‍යක්ෂක ෂෙරීන් දිල්රුක්ෂි අතුකෝරල. ඉතින් ඇය පදිංචි වෙලා තින්නේ මේ පාදුක්ක වග ප්‍රදේශයේ වැලිකන්න කියන ප්‍රදේශයේ අංක 24 ඇලයිරක් 27 කියන නිවසේ. අන්නේ තැනැත්තිය. ඒ වගේම ජාතික ගමන කොමිෂන් සභාවේ සැලසුම් අධ්‍යක්ෂිකා ආලෝකා චාන්දනී කරුණාරත්න, ඒ වගේම ජාතික ගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති වරුන් වන ශෂි වෙල්ගම, රේණුක පෙරේරා මෙන්න මේ අයත් එක්ක එකතු වෙලා මේ කියන නෙවිල් වන්‍යාරච්චි ඔය කියන ජාතික ගමන කොමිෂන් සභාවේ ඒ මාර්ග බලපත්‍ර අයුතු ලෙස විවිධ හිතවතුන්ට ලබලා දීලා කෝටි ගාණක පාඩුවක් සිද්ධ කළා තියෙනවා ගමන කොමිෂන් සභාවට. ඒ වගේම මේ නෙවිල් වන්‍යාරච්චි තමන්ගේ නමින් ගන්න බැරි හින්දා සමහර බස් වෙනයන්ගේ නමින් වලට වාහන බලපත්‍ර බස් බලපත්‍ර අරගෙන තිබෙනවා කොමිෂන් සභාව හරහා. මෙන්න මේ ආකාරයේ ක්‍රියාවන් හරහා රුපියල් කෝටි ගාණක අලාභයක් රජයට සිද්ධ කරලා තිබෙනවා. තමන්ගේ හිතවතුන්ට අඩු ගාණට වාහන බලපත්‍ර ලබා දිනවා. දැන් මම මෙන්න මේ කියන කරුණු කාරණාවලට අදාළ සියලුම ලිඛිත ලේඛන මා සතුව තිබෙනවා. ඒ නිසා තමයි මම මේ ආකාරයට පැහැදිලිව ඉතාමත් කිසිදු පැකිලීමකින් තොරව කරුණු කාරණා ප්‍රකාශ කරන්නේ. මීට අදාළ සියලුම ලිඛිත ලේඛන මා සතුව තබාගෙන තමයි මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒවා බැලුවට පස්සේ අපිට
අවබෝධ කරගත හැකි දෙයක් තමයි මෙන්න මේ නෙවිල් වන්නිආරච්චි සහ මේ දැනටත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරියන් වශයෙන් කටයුතු කරනයි මා පෙර නම් සඳහන් කරපු අය. ඒ කියන්නේ දැන් මේ වන විට මේ මාලිමා ආණ්ඩුවක් දැන් මේ ආණ්ඩුවේ ප්‍රවාහන ඇමති ධූරිය දරන්නේ බිමල් රත්නායක. දැන් ඔහු යටතේ ප්‍රවාහන අමාත්‍යාංශයේ යටතේ තමයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව තිබෙන්නේ. දැන් ඔහු යටතේ ඉන්න අධ්‍යක්ෂවරුන් තමයි මේ කියන මූල්‍ය අපරාධ වලට සම්බන්ධ වෙලා තියෙන නෙවිල් වන්නිආරච්චිත් එක්ක. ඉතින් තාමත් ඒ අධ්‍යක්ෂ ධූරවල ඒ කටයුතු කරනවා. ඉතින් ඒකත් ඉතාමත් ප්‍රබල කරුණක් බරපතල ප්‍රශ්නයක්. මොකද එවැනි දූෂණ වංචා ආක්‍රමණිකතා අයුතු ක්‍රියා එල්ලවලා තිබෙද්දී ඒ වගේම කෝටි ගාණක මේ විදියට මූල්‍ය අපරාධ නෙවිල් වන්නිආරච්චිලත් එක්ක එකතුව කරලා තිබෙන පසුබිමක් තුල තවදුරටත් ඒ ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ධූරවල ඒ අය තබා ගැනීම මොනතරම් ප්‍රශ්නකාරීද කියලා ඔබට මේ තුලින් පැහැදිලිවම අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මෙහිදී තවත් ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි මේ නෙවිල් වන්නිආරච්චි සම්බන්ධයෙන් මේ ආකාරයේ කතිකාවතක් යද්දී මේ පුද්ගලයා හමුදාවට බැඳුනේ කොහොමද? හමුදාවේ උසස් වීම ගත්තේ කොහොමද? ඒවා පිළිබඳව අපිට මෙහිදී විශේෂයෙන් ප්‍රශ්න කිරීමට සිද්ධ වෙනවා. මොකද මේ නෙවිල් වන්නිආරච්චි කියන්නේ ඔහු බෙලියත්ත වහන්ගොඩ කංකාණම්වත් ගෙවත්තේ ඉපදිච්ච පුද්ගලෙක්. ඒ ලිපිනේ තමයි ඔහු ඉන්නේ. දැන් මේ පුද්ගලයා ඉපදිලා තින්නේ 1964 පෙබරවාරි මාස 21 වෙනිදා. දැන් මේ පුද්ගලයා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළෙකු වශයෙන් බැඳිලා තින්නේ හමුදාවට 1986 මාර්තු මාසේ 24 වෙනිදා. ඉතින් මාර්තු මාසේ බැඳිලා ඒ විදිහට ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට සම්බන්ධ වෙලා ඉතින් මොකද මහින්ද රාජපක්ෂත් බෙලියත්තේ එතකොට මේ කියන පුද්ගලයාත් බෙලියත්තේ ඒ ගමේ සහ ඒ ගම්මානයේ තිබෙන හිතවත්කම් මත මේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ඒකකට මේ පුද්ගලයා සම්බන්ධ වෙලා මහින්ද රාජපක්ෂගේ හිත දිනාගෙන මහින්ද රාජපක්ෂගේ හොඳම විශ්වාසවන්තයා බවට අවසානයේපත් වෙලා අන්තිමට මොකද සිද්ධ වෙලා තින්නේ 1986 මාර්තු මාස 24 වෙනිදා සාමාන්‍ය සෙබළෙකු ඒ කියන්නේ අපි කියන තවත් විදිහකට කෝ සෝල්ජර් කෙනෙක් සාමාන්‍ය සෙබළෙකු වශයෙන් හමුදාවට බැඳුණු මේ පුද්ගලයා 2005 නොවැම්බර් මාස 2005 12 වෙනි මාසේ 26 වෙනිදා වෙනකොට ලුතිනන් ධූරයට උසස් කළා තියෙනවා. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයටපත් උනේ 2005 නොවැම්බර් මාස 17 වෙනිදා. ඉතින් ඔහු ජනාධිපති ධූරයටපත් වෙලා දින 40ක් ගිය තැන හරියටම 2005 12 වෙනි මාසේ 26 වෙනිදා මේ කියන තමන්ගේ ළඟ හිටපු මේ ආරක්ෂක නිලධාරියා සාමාන්‍ය සෙබළව ඔහු ලුතිනල් නිලයට උසස් කළා තිබෙනවා. දැන් එතනම අපිට පෙන්눔 කරන දෙයක් තමයි අර දේශපාලන හයිකාරකම දේශපාලන සබඳතාවය මෙන්න දේශපාලන හයියෙන් තමයි ඒ දේ සිද්ධ කළා තිබෙන්නේ. නැත්නම් එවැනි සාමාන්‍ය සෙබළෙක් වශයෙන් සිටි පුද්ගලයෙකුට ඒ විදියට ලුතිනන් ධූරයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද ඒ සඳහා ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ ක්‍රියාපටිපාටිය හරහා ඕනේ පැමිණෙන. නමුත් එවැනි කිසිදු ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකර නීති විරෝධී ලෙස තමයි මේ ලුතිනන් නිලයත් ඔහුට ලබා දීමට කළා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මේ විදියට 2005 දෙසැම්බර් මාස 26 වෙනිදා ඔහු ලුතිනන් ධූරයටපත් කළා. ඊට පස්සේ ඉන් අවුරුදු 3ක් ගිය තැන හරියටම 2008 නොවැම්බර් මාස 5 වෙනිදා මේ පුද්ගලයාව කපිතාන් නිලයට උසස් කරලා තිබෙනවා. දැන් මෙන්න මීට අදාළ සම්පූර්ණ ලිපිගොනුව මා සතුව තිබෙනවා. ඒකට අදාළව තමයි මේ කතා කරන්නේ. මම මේ හමුදාවෙන් ගෙන්න ගත්තා. මේ හමුදාවට අදාළ මේ ලිපිගොනුව මා සතුව තියෙන මේ උසස් වීම ලැබුණු ක්‍රමවේදය පිළිබඳ මේ නීති විරෝධී දීලා තියෙන. ඒට අදාළ සියලු ලේඛන මගේ සතුව තියෙනවා. ඒ ලිපි ලේඛන අනුව තමයි මම කතා කරන්නේ. නිකන් කට වචනට ඕපපාතිකව ඕපදූප වශයෙන් කතා කරන දෙයක් නෙමෙයි මම මේ ප්‍රකාශ කරන්නේ. මේ ලේඛනවල පැහැදිලිවම තිබෙන මේ පුද්ගලයා හමුදාවට බැඳුනේ කවුද? උසස් වීම ලබා ගත්තේ කුමන දිනවලද? කවුද උසස් වීම ලබලා දීලා තියෙන්නේ? කාගේ නිර්දේශයන් මතද? ඒ සියල්ල මේ යුද හමුදාව සතු පිරිස් පාලන අංශය සතුව මෙන්න මේ ලේඛනවල ඊට අදාළ ලේඛනවල සඳහන් වෙලා තිබෙනවා. දැන් මම ඔබට ප්‍රකාශ කරා 2008 නොවැම්බර් මාස 5 වෙනිදා මොහුව කැප්ටන් ධූරයට එහෙම නැත්නම් කපිතාන් නිලයට උසස් කරා කියලා. දැන් මේ කපිතාන් නිලයට උසස් කරලා තින්නේ ඊට පස්සේ උසස් කරාට පස්සේ උසස් කරලා තින්නේ ඊට පස්සේ මේ පුද්ගලයාව ඉන් අවුරුදු 2කමාරකට පසුව යලිත්
2011 අප්‍රේල් මාස 7 වෙනිදා මේජර් නිලියටත් උසස් කරනවා. දැන් බලන්න බොහොම වේගින් ඇහිලා තියෙනවා. දැන් මේ මේජර් නිලියට උසස් කර ලිපි තමයි මේ අතත් කියන එක. කැප්ටන් නිලියට මේජර් නිලියට ඒ උසස් තියෙන්නේ. දැන් මේකේ පැහැදිලිවම පේනවා මේ අමල් කරුණානායක තමයි මේ මේජර් ජෙනරාල් යුද හමුදා ලේකම් වශයෙන් මේකට අස්සම් කරලා තියෙන්නේ. එක ලේඛනයකට. ඉතින් ඒ විදිහට විජේ වික්‍රම තව එක ලේඛනයකට අස්සම් කරලා තියෙනවා. ඉතින් මේ යුද හමුදාවේ ලේකම් ධූරේ මිලිටරි ලේකම්. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ලේවල් වලට අස්සම් කරලා තියෙන්නේ. දැන් 2011 අප්‍රේල් මාස 7 වෙනිදා ඊළඟට මේජර් නිලියට උසස් වෙලා ඊට පස්සේ දැන් මේ පුද්ගලයාට 2019 පෙබරවාරි මාස 12 වෙනිදා අවුරුදු 60 සම්පූර්ණ වීම හේතු කොටගෙන විශ්‍රාම යෑමට සිද්ධ වෙලා තියෙනවා. දැන් විශ්‍රාම ගියත් ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම ගියාට මේජර් වශයෙන් හැබැයි දිගටම මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් කටයුතු කරා ඊයේ අත්අඩංගුවට පත්වන තුරු. දැන් ඊට පස්සේ මොකද? දැන් 2019 නොවැම්බර් මාස 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුණා. අන්නේ ජනාධිපති ධූරයට පත්වලා ටික කලකට පස්සේ ඒ කියන්නේ 2021 මැයි මාසේ 18 වෙනිදා මේ කියන නෙවිල් වන්නිආරච්චිව ලුතිනල් කර්නල් නිලියට ඊළඟට උසස් කරනවා. දැන් 2019 පෙබරවාරි මාසේ 12 වෙනිදා මේ පුද්ගලයාට අවුරුදු 60 පිරිවෙන වෙත්තෙන් ගෙදර ගිහිල්ලා තියෙනවා. විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. අවුරුදු 55 විරීම නිමිත්ත වෙනුවෙන්. ඒ නියමිත කාලවකවානු තුලට ගිහිල්ලා තියෙනවා. ඒ ගියාට ගිහිල්ලත් අවුරුදු දෙකකට විතර දෙකමාරකට විතර පස්සේ නැවතත් මේ පුද්ගලයාට විශ්‍රාම ගිය පුද්ගලයාට ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙනවා. එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කමල් ගුණරත්නට දැනුම් දීමක් කළා තියෙනවා. මේ පුද්ගලයාව ලුතිනන් කර්නල් නිලියට උසස් කරන්න කියලා. ඉතින් අන්නේ අනුව ලුතිනන් කර්නල් නිලියට උසස් කළා තියෙනවා. ඉතින් මෙහෙම බලන විට දැන් මේ කියන වරප්‍රසාදය ඔය කියන හමුදාවේ අනිත් අයටත් ලබා දී තිබෙනවද? අපි නම් දන්න හැටියට නෑ. ඒ විතරක් නෙමෙයි 1986 මාර්තු මාසේ 24 වෙනිදා සාමාන්‍ය සෙබළෙකු වශයෙන් බැඳිලා 2019 පෙබරවාරි මාස 12 වෙනිදා විශ්‍රාම ගිහිල්ලා ආපහු 2021 5 මාසේ 18 වෙනිදා ලුතිනන් කර්නල් නිලයට උසස් වීලා තිනවා. දැන් මෙවැනි සිද්ධියක් ලංකා ඉතිහාසයේ එහෙම නැත්නම් යුද හමුදා ඉතිහාසයේ සිද්ධ වෙලා තින්නේ ප්‍රථම වතාවට තමයි. මෙන්න මේ පුද්ගලයා වෙන්නේ තමයි. දැන් මේකෙන්ම පැහැදිලිව පෙන්눔 කරන දෙයක් තමයි මේ මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා තමන්ගේ දේශපාලන හයිය උපයෝගී කරන බලය උපයෝගී කරන ඒ බලය මත් වෙලා වල්මත් වෙලා ඒ අනුව මේ තමන් ළඟ හිටපු හෙන්චයියෙකුට අයුතු සහගත ලෙස තමයි මේ උසස් වීම ලබා දීලා තියෙන්නේ. මේ පුජ්‍යලයට උසස් සාමාන්‍ය යුද හමුදාවේ නෙමේ පොලිසියේ නෙමේ ඕනෑම දෙයකදී උසස් වීම ලබා ගැනීමේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. සුදුසුකම් ලේඛනයක් තියෙනවා. විභාග වලට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ සම්මුඛ වෙනත් දේවල්ට ඉදිරිපත් කරනවා. දැන් ඒ වගේම තමයි යුද හමුදාවෙත් මේ විභාග වලට ක්‍රීඩා තරඟ වලට වෙනත් සම්මුඛ පරීක්ෂණ වලට යනාදී දේවල් ඉංග්‍රීසි පරීක්ෂණ වලට ඉදිරිපත් වෙද. හැබැයි මේ කිසිදු විභාගයකටවත් පරීක්ෂණයකටවත් ඉදිරිපත් වෙන්නේ නැතුව මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ කටවචනෙන් තමයි මේ සියලුම උසස් වීම මේ පුද්ගලයාට ලබලා දීලා තියෙන්නේ. දැන් එතනින්ම පැහැදිලිව පෙන්눔 කරනවා මේ උසස් වීම මොනතරම් නීති විරෝධී ආකාරයට ලබලා දීලා තිබෙනවද කියන එක. ඉතින් මේ විදිහට උසස් වීම ලබා දීම තුලින් එක පැත්තකින් බලනකොට රාජ්‍ය මුදල් සහ දේපලත් අයුතු පරිහරණයකට ලක් කරලා තියෙනවා. මොකද මේ පුද්ගලයාට අයුතු ලෙස උසස් වීම දීලා අයුතු ලෙස වැටුප් දීලා අයුතුකට දීමනා දීලා ඒ තනතුරු වලට හිමි වාහන සහ වෙනත් දේවල් දීලා තියෙනවා. ඉතින් එහෙම බලනකොට මේ සම්පූර්ණ නීති විරෝධී උසස් වීමක් දීමනා දීමක් හරිනම් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වලා යුද හමුදාපති ලසන්ත රුද්‍රිකෝ හරිනම් මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පරීක්ෂණයක් පවත්වලා මේ මොහුගේ මේ සේවය සම්පූර්ණ මේ උසස් වීම යලිත් පහත දැමීම සඳහා කටයුතු කළ යුතුයි. මොකද නිවැරදි ආකාරයට මේ දේවල් සිද්ධ යුතුයි. එහෙම නැත්නම් මොකද අපි දන්නවා විශේෂයෙන්ම මේ ආකාරයට ලංකාවේ එහෙනම් අනිත්‍යයන්ටත් දෙන්න ඕනේ. එහෙම දීලත් නැහැ දීමේ හැකියාවකුත් නැහැ. ඉතින් මේවා සියල්ල දීලා තියෙන මොකද්ද? මේ දේශපාලන සබඳතාවය මත. ඉතින් මෙන්න මේ නෙවිල් අන්‍යාරච්චි ওই මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ දරනකොට එක පැත්තෙන් ඔහු නිල නොලත් පොලිස්පතිවරයා වශයෙන් උත් හිටියා අපි දැක්කා.
මොකද අර NK ඉලක්කෝන් පොලිස්පති ධූරය දරනකොට ඔහුට උඩින් නියෝග දෙන්නේ කවුද? නෙවිල් වන්‍යාරච්චි. පොලිස් තමන්ගේ හිතවත් පොලිස් නිලධාරීන්ව උසස් කරන්න, මාරු කරන්න, විනය පරීක්ෂණ තියෙනවා නම් ඒව නැති කරන්න මෙන්න මේ වගේ දේවල් වලට පවා මැදිහත් වුණා. සමහර ප්‍රධාන පොලිස් පරීක්ෂකරුන්ට අයුතු ලෙස මැදිහත් වෙලා ASP තනතුරු තරම් දුන්න සහකාර පොලිස් අධිකාරියෝ. ඒගොල්ලන්ට කිසිදු සමහරුන්ට විනය පරීක්ෂණ තියෙනවා. සමහරුන්ට දූෂණ චෝදනා තියෙනවා. හැබැයි ඒ සියල්ල පැත්තකට දාලා අර මේ නෙවිල් වන්‍යාරච්චිගේ කටවචනට තමයි ඒ දේවල් සිද්ධ වුනේ. ඉතින් මේ හේතු කොටගෙන සමහර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් උසස් වීම් ලේඛනයේදී අසාධාරණට ලක් වුණා. නියමිත සුදුසුකම් තියෙනයන්ට අසාධාරණට ලක් වුණා. නෙවිල් වන්‍යාරච්චිගේ පස්සෙන් ගියේ නැතියන්ට අසාධාරණකම් සිද්ධ වුණා. පස්සෙන් ගියයන්ට තමයි උසස් වීම් ලැබුණේ. එවැනි තත්ත්වයක් තමයි දුන්නේ. ඒ වගේම මට පොලිසියේ ඉහළම නිලධාරී තමක දවල් කතා කිරීමේදී ඔහු කිව්වා මේ නිවිල් වන්‍යාරච්චි ඒ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ වකවානුව තුල ඒ ජනාධිපතිව ඒගොල්ලෝ බලතල තිබෙන වකවානුව තුල දකුණු පළාතේ පොලිස් ස්ථාන වලට පොලිස් නිලධාරීන් 271 දෙනෙක් පත් කරලා තියෙනවා. මේ 271 දෙනාම පත් කරන්න වැදියත් වෙලින් තියෙන්නේ කවුද? මේ කියන නෙවිල් වන්‍යාරච්චි. ඒ කියන්නේ දකුණු පළාතේ තිබෙන පොලිස් ස්ථාන වලට විවිධ පොලිස් ස්ථාන වලට සහ මේ විදිහට 271 දෙනෙක් තමන්ගේ හිතවතුන් දාගෙන තියෙනවා. මොකද ඒවත් කොට ඒ පොලිසිය වලට අදාළව යම්කිසි තමන්ට ප්‍රශ්න සහගත තත්ත්වයක් ඉස්මතු වුණාම තමන්ගේ හිතවත් මාර්ග වලින් ටක් ගාලා ඒවා එහා මෙහා කරගන්න පුළුවන්. තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙන්න මේ අනුවට තමයි ඒවා දීලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙන පොලිසිය මොනතරම් දේශපාලනීකරණයකට ලක් කර තිබෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි දැන් මේ පුද්ගලයා හින්දා සමහර පාසල් වල විදුහල් පරිදින්ට පත්වීම් දුන්න මාරු ගුරු මාරුවීම් කරා. ගුරුවරුන්ට මාරුවීම් දුන්න ගුරු පත්වීම් කරා. පාසල් ලැබුම් දැම්ම මේ විදියට අකොටුතුකම් රාශියක් සිද්ධ කර පුද්ගලයෙක් තමයි දේශපාලන බලය අතටගෙන ඊයේ අල්ලස් කොමිසම අත්අඩංගුවටගෙන මේ ආකාරයට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගත්තා. ඉතින් ඒකෙන් අපිට පැහැදිලිව පෙන්눔 කරන දෙයක් තමයි නීතිය දැන් නිසි ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ නීතිය ඉදිරියේ පහුගිය වකවානුව තුල වැරදි වැඩ කර පුද්ගලෝ එකින් එක සිරගත වීමේ තත්ත්වයක් තමයි මේ තුලින් අපිට පැහැදිලිව පෙන්눔 කරන්නේ. ඉතින් මේක ඊටාම සුබවාදී තත්ත්වයක්. මේ සුබවාදී තත්ත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ජනතාව වශයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක තමයි අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ පිළිබඳ ඔබ දරන අදහස් උදාස් කමෙන්ට්ස් කරන්න. ඒ වගේම අපේ මේ අලුත් YouTube channel එක ඊතලය good news තමයි අපේ මේ channel එකේ නාමය. ඉතින් අපේ subscribe කරන ලෙස සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. මොකද ඔබ දන්නවා අපි මීට පෙර ඊතලයේ news යනුවෙන් අපේ YouTube channel එක පවත්වාගෙන ගියා. ඒක නාමල් රාජපක්ෂ විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතු කොටගෙන ඒක දැන් මේ වෙනකොට අඩපණ වෙලා තියෙනවා. ඉතින් එවැනි ස්වභාවයක් තුල මේ අපේ අලුත්ම YouTube channel එක තමයි ඊතලය good news. ඉතින් ඔබත් මේකට සම්බන්ධ වෙන්න subscribe කරන්න, comments කරන්න කියලා ඒ වගේම දන්න හිතවතුන්ට share කරන ලෙසත් සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. ඉතින් හෙටත් මේ වගේම හම්බ වෙමු. මම ශ්‍රීලාල් පියන්ත සියලු දෙනාටම බොහොම ස්තුතියි.